ඔයාලට අද මම කියන්න යන්නේ හරි අපූරු කතාවක්. එක ගමක හිටියා හරි අපූරු යාළුවෝ දෙන්නෙක්. බින්දුයි සින්දුයි කියලා. මේ දෙන්න හැම වෙලාවෙම එකටමයි හිටියේ. එකටමයි සෙල්ලම් කළේ. එකටමයි පාඩම් කළේ. ඔන්න ඉතින් දෙන්න කතා කරගත්තා පුස්තකාලයට පාඩම් කරන්න යන්න. ඊට පස්සේ මේ දෙන්න පුස්තකාලයට ගියා පොත් කියවන්න කියලා හිතාගෙන. හරි අමුතු සිදුවීමක්. හරි අමුතු ආලෝකයක් එකපාරෙම පුස්තකාලය ඇතුලේ. එකපාරෙම සින්දු දැක්කා කබඩ් එකක ලාච්චුවක් කරලා තියෙනවා. ලාච්චුව ඇතුලේ හරි අමුතු දෙයක් තියෙනවා දැකලා දෙන්නම පුදුම වුණා. දේදුණු පාට පැන්සලක්. හරිම ලස්සනයි. බින්දුට හිතුණා මේ පැන්සලෙන් චිත්‍රයක් අදින්න. එයා මලක් තමයි ඇන්දේ. හරිම පුදුමයක්. එකපාරම පොත මැදින් ඇත්තම මලක් මතුවුණා. හිතා ගන්නත් බෑ. සින්දුත් ඇන්දා පූසෙකුගේ පින්තූරයක්. හරිම පුදුමයක්. මෙන්න ඇත්තම පූසෙක් මතුවුණා. දැන් මේ යාළුවෝ දෙන්නට හිතා ගන්න බැරුව ඉන්නේ මේ සිදුවෙන දේවල් ගැන. දෙන්න මාරුවෙන් මාරුවට එක එක චිත්‍ර ඇන්දා. ඒ හැමදේම මැජික් එකක් වගේ මතුවුණා. දැන් නම් දෙන්නව ටිකක් බය වෙලා වගේ ඉන්නේ. කොහොම හරි අවසානයේදී මෙයාලා දෙන්න සතුටින් එතනින් දුවලා ගෙදර ගියා. ඊට පස්සේ දෙන්න කතා වුණා අපි මේ පොඩි පොඩි දේවල් නැතිව ටිකක් ලොකු දේවල් ටිකක් අදමු කියලා. ඊට පස්සේ බින්දු කල්පනා කරා ගියක් අදිමු කියලා. ඊට පස්සේ බින්දු ගියක් ඇන්දා. හිතුවා වගේම දෙන්නම පුදුම කරමින් ඇත්තම ගියක් මතුවුණා. ඊට පස්සේ සින්දු කල්පනා කරා ලෙඩසුව කරන්න පුළුවන් විදිහේ බෙහෙත් පැලෑටියක චිත්‍රයක් අදින්න. බෙහෙත් පැලෑටියත් හරි අපූර්වට දෙන්නම පුදුම කරමින් මතුවුණා. ඊට පස්සේ මේ දෙන්න ගමේ අයටත් කෑම, එළවලු, හාල් වගේ දේවල් මැජික් පැන්සලේ බලයෙන් ලබා දුන්නා. ගමේ අයටත් ගොඩාක් සතුටුයි. ගමේ අයත් මේ දෙන්නට ස්තුති කළා. ඊට පස්සේ මේ දෙන්න කල්පනා කළා තවදුරටත් මේ මැජික් පැන්සල අපි ළඟ තියාගන්න එක ඒ තරම් සුදුසු නෑ කියලා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා තීරණය කළා නැවතත් පැන්සල තිබුණු තැනින්ම තියන්න ඕනි කියලා. දෙන්නම පුස්තකාලයට ගිහින් ලාච්චුවෙන් පැන්සල තියලා නැවතත් ගෙදර ගියා. ගෙදර යන ගමන් දෙන්නම හරිම සතුටින් මැජික් පැන්සලෙන් කරපු දේවල් ගැන කතා කර කර තමයි ගියේ. ඉතින් මේ කතන්දරය මෙතනින් ඉවර වෙනවා. අපි ඉක්මනින්ම තවත් ලස්සන කතන්දරයකින් ඔයාලව හමු වෙන්නම්කෝ.